Hello, welcome back. අද අපි යනවා ගමනක්. ඔයගොල්ලෝ හිතන්නේ කොහේ කියලාද? නිකන් ඔයගලන්ට ගෙස් කරන්න පුළුවන් ද අපේ අවුට්ෆිට් එකෙන් ඒ කොහෙද කියලා? යන්නේ. බස් රථයේ අනිත් සමාජිකාවන් නඩේ අනිත් සමාජිකාවන් දෙදෙනෙක් එනවා. අපි යන පාරට. අද පොය දවසක්. ඒ හින්දා අපි කට්ටිය කතා වුණා පොය දවසේ හැමෝම වාගේ ෆ්‍රීනේ. ඒ නිසා කෝවිල් යන්න. ඒ හින්දා තමයි උදේම නැගිටලා ලෑස්ති වෙලා කුර්තා ඇඳගෙන ජුම්කාස් දාගෙන අපි ලෑස්ති වුණේ ලස්සනට කෝවිල් යන්න. ඔකේ. මේ තමයි වන්දනා නඩේ half වරේ half නෙවෙයි quarter එකක් වගේ. අපි අපේ ඩිපාර්චර් වෙලාව දාලා තිබ්බි උදේ 7. ඒ වුණාට ඇත්තටම මමයි අක්කයි මෙහෙන් යනකොටත් ගෙදරින් යනකොටත් උදේ 7 පහු වෙලා තිබුණේ. ඉතින් අපේ නඩේ ගුරා අපේ මල්ලි සෙනුක මල්ලිත් මං හිතන්නේ ආවේ 7 පහු වෙලා. ඒ හින්දාම 7ට අපිට කට්ටියට අපි අර එකතු වෙනවා කිව්ව තැනට එකතු වෙන්න බැරි වුණා. ඒ හින්දා කොහොමත් අපි ගියාට පස්සෙත් අපි 8:00 වගේ වුණා අපි කට්ටිය එකතු වෙලා යනකොට සහ අපිට පැය එකමාරක විතර ගමනක් තිබුණේ. ඉතින් ඒ හේතුව බස් දෙකක යන්න තිබුණා සහ හිතුවට වඩා සෙනග සහ ට්‍රැෆික් එක තිබුණා පාරේ. පොයේ දවසේ වුණත්. ඒ හින්දාම අපිට ටිකක් පැය එකමාරක් දෙකක් වගේ ගියා මුළු ගමනටම යන්න. දැන් කොල්ල අදිලා අපි මේ වෙලාවේ කතා වුණේ අපි වන්දනා ශෝස්ත්‍ර ගැන. දැන් තව එක පුද්ගලයෙක් විතරයි අපේ නඩයට එකතු වෙන්න තියෙන්නේ. වන්දනා නඩයට. මේක ඇත්තටම සඩන් ප්ලෑන් එකක්. ඒ කියන්නේ අපි මීට කලින් ගොඩක් ප්ලෑන් කරලා අර මාර්ම් විදිහට ප්ලෑන් කරලා ගොඩක් තැන්වල යන්න අපි try කරා. ඒ වුණාට අර කියනවනේ ගොඩක් අර effort එක දාලා ප්ලෑන් කරන දේවල් වලට වඩා sudden plans වල තමයි මේ effective කියලා. කොහොම හරි මේකත් ඒ වගේ sudden plan එකක්. කොමේ නඩේ ගුරා කස්තුරි මාමා. අපි ඉන්නේ පස්සේ. බස්සේ නම් බලන්න. අනේ මේ ඊළඟ බෑන්ඩ් එක දක්වා පැත්තේ මායි අපේ දිනී TikTok එකක් කරන්න කියලා හිතාගෙන ඒකේ ස්ටෙප්ස් මතක් කරගන්න ගමන් තමයි ගියේ බස් එකේ. ඒ වුණාට ඉතින් අපිට ඒව නම් කරන්න වෙලාවක් තිබුණේ නැහැ ඇත්තටම. කොහොම හරි පැයකට විතර පස්සේ මං හිතන්නේ අපි බැස් අපේ පළවෙනි බස් එකෙන්. මොකද අපිට මං කිව්වනේ කලින් බස් දෙකක යන්න වෙනවා කියලා. ඉතින් දෙවෙනි බස් එකට යන්න දෙවෙනි බස් එක ගන්න අපි පළවෙනි බස් එකෙන් බහැලා කියව ගියා. ටිකක් දුර ඇවිදින්න උනා. ඉතින් උදේ ඉඳන්ම ටිකක් ඇවිදින්න තමයි තිබුණේ. අනේ හලෝ මාව එන්නම කළුයිනේ. දැන් සුදුයි. ඊමස් කොහේ ඇවිල්ලා මොකද? ට්‍රිප් යනවා වගේ. ස්කූල් ට්‍රිප් එක. අපඩ අපේ. ඉතින් ෆයිනලි අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. කොහොම හරි මං හිතන්නේ අපි එතරට එනකොට 9:00 විතර වෙලා තිබුණේ මට මතක විදිහට. ඉතින් ඒ ඇවිල්ලා අපිට අපි ආසාවෙන් ආවේ සාපි කතා වෙවි ආවේ යන්න කලින් එතන තියෙනවනේ මල් කඩ මල් වැල් ගන්න කෝවිල ඉස්සරහා ඒ කඩේකින් කට්ටියම මල් වැල් අරගෙන යනවා කියලා. ඉතින් හැමෝම මල් වැල් අරගෙන හෙමින් ඇතුළට ගියා.
සාමාන්‍යයෙන් මේ වගේ පූජනීය ස්ථානයකට අපි ගියාට පස්සේ ඒ තැනට අපි ඇතුළු වෙනකොටම අපිට මාරම වයිබ් එකක් දැනෙන්නේ. ඒ කියන්නේ නිකන් බලන් හිටියත් හිත නිවෙන විදිහේ වයිබ් එකක්. මං හිතන්නේ අපිට රිලේට් කරන්න පුළුවන් ගොඩක් දෙනා ඇති. ඉතින් ඒ වගේ වයිබ් එකක් අපිට ඊයේ දැනුණා ඒ කෝවිල ඇතුළේදී. ඒ කාම්නස් එකත් එක්ක, ඒ ආකිටෙක්චර් එකත් එක්ක, ඒ දේවල් ඒ ස්ට්‍රක්චර් වෙලා තියෙන විදියත් එක්ක හරි අමුතුම වයිබ් එකක්. හිතට මාරම සහනයක් ලැබුණා. අපි පන්සල් ගියාමත් බෝමළුවේ නිකන් වාඩි වෙලා හිටියත්, බෝධින් වහන්සේ දිහා නිකන් බලන් හිටියත් අපේ හිතට මාරම සැනසීමක් නේ දැනෙන්නේ. ඉතින් ඒ දේම ඊ කෝවිලේදී කෝවිල ඇතුලේ ඉඳන් අපි එළියට එනකොට මං හිතන්නේ පැයක් විතර ගිහින්. ඒ කියන්නේ 10 මාර 11 විතර ලඟ වෙලා තිබුණේ. කෝවිලෙන් එළියට ඇවිල්ලා අපි ගියා තව තැනකට. ඒක අපේ ප්ලෑන් එකේ තිබ්බ අපි කතා වෙච්ච තැනක් නෙමෙයි. ඒ වුණාට ආපු එකේ එතනටත් ගිහින්ම යනවා කියලා අපි කට්ටිය කතා වුණා. අපි ගියේ කොච්චිකඩේ කෝවිලටනේ. ඉතින් කෝවිලට ටිකක් එහායින් තමයි කොච්චිකඩේ චර්ච් එක තියෙන්නේ. ඉතින් අපි හිතුවා එහා පැත්තේ තියෙන එකනේ, ඒ නිසා චර්ච් එකටත් ගිහිල්ලාම යනවා කියලා. ඉතින් චර්ච් එක ඇතුළට ගිහින් ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා වටපිටාව බලලා ඊට පස්සේ ප්‍රේ කරලා තමයි අපි චර්ච් එකෙන් එළියට ආවේ. මේ වෙනකොට මං හිතන්නේ දවල් 12 මාරට වගේ තියෙන්න ඇති. ඒ වෙද්දී නම් අපි හොඳටම ෆෙඩ් අප් වෙලා හිටියේ. මොකද අපි කවුරුත්ම උදේට කාලා නෙමෙයි හිටියේ. උදේට කාලා නෙමෙයි ආවේ. සහ ඒ වෙනකන් මේ බඩගින්න ලොකුවට අපිට දැනුනෙත් නෑ. ඒනට චර්ච් එකෙන් එළියට ආව විතරයි අපිට බඩගින්න තව වැඩි වුණා. ඒ හින්දා අපි ආවා කන්න. කන්න යන්නේ. පොය දවසට සාමාන්‍යයෙන් අපි හැමෝම වෙජිටේරියන්නේ. හැමෝම නෙමෙයි, මං කියන්නේ බහුතරයක් දෙනා මන් දන්නේ තරමින් වෙජිටේරියන්. ඉතින් වෙජිටේරියන් වගේම අපිට උමනාවක් තිබුණා ඉන්දියන් ෆුඩ් try කරන්න කියන ඇත්තටම අපි කාලා නැතුව නෙමෙයි, අර ආසාවට පෙරේතකමට වගේ අපිට ඉන්දියන් ෆුඩ් වලට මන් දන්නේ මාරම පෙරේතකමක් තියෙනවා. ඒ හින්දා අපි ගියේ ශ්‍රී විහාරයකට. ඉතින් එදා දවසේ අපේ බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් ලන්ච් දෙකම අපි එකට ගත්තේ. ඒ වගේම රසට බඩ පිරෙන්න අපිට කන්නත් පුළුවන් වුණා හරිම affordable ගානකට. කාලා බඩවල ඉස්සම් මාස 3ක ගැප් එකක් ගහනවා වගේ යනවා ඉතින් අපි. අපි ගෙවල් බලා යනවා. බයි.